හායි ගයිස්, අද මං හදන්න යන්නේ රසම රස වෙරළු අච්චාරුවක්. ඉස්සල්ලාම ඔන්න විදිහට අපි වෙරළු ටික තම්බ ගන්න ඕනේ. ඔකට ලුණු ටික උත් දාලා හොඳට තම්බ ගනින්න. හරිද? ඊට පස්සේ අපි මැටි හට්ටියක් ලිපේ තියලා ඒකට එනසාල් සීනි දාලා හොඳට අර කැරමල් කරගන්න ඕනේ. චුට්ටක් ගොඩාක් කැරමල් කරගන්න එපා. ඔන්න ඔය විදිහට කැරමල් වෙනකොට අපි ඔකට දා ගන්නවා කිතුල් හකුරු ටිකක්. හරිද? කිතුල් හකුරු දැම්මම ඔක අමුතුම ස්වීට් රහක් එනවා. ඔය ටික ඔන්න ආකාරයට හැඳි ගාගනින්න ඕක. හරිද? උඹලා හැඳි ගාවෙලා යන්න හරි ඔක හැඳි ගහලා. ඔන්න ඔය තික් එකට එනකොට ගයිස් අපි ඔකට දා ගන්නවා මිරිස් කුඩු. මිරිස් කුඩු කෑලි මිරිස් කුඩු දාලා ඕක හොඳට මික්ස් කරගන්න. අඩු ගින්දරේ හොඳේ. අඩු ගින්දරේ ඔන්න ඔය විදිහට අපි මික්ස් කරගෙන පුළුවන් වෙලාවක් මික්ස් කරගන්න. හරිද? ඊට පස්සේ අපි ඕකට තම්බගත්ත වෙල්ලු ටික දා ගන්නවා. දැන් ඉතින් උඹලා ඕක මේ ඇටේ එළියට එන්නම මේ හැදි ගන්න එපා. ඕක හෙන අඩුවෙන් හිමීට අඩු ගින්දරේ අර ඇටෙන් එළියට පනින්න නැති වෙන්න ඕක හොඳට හැදි ගාගෙන ඉන්න. ඔන්න විදිහට හැදි ගාවට පස්සේ අපි ඕකට අබ චුට්ටක් දාලා ආය අපි ඕක හැදි ගා ගන්න. මේ ටික වීඩියෝ වෙලා නැහැ ගයිස්. ඔය හැදි ගාන අතරතුර අනිවාර්යෙන් විනාගිරි ඇති ගානට එකතු කරගන්න. හරිද? ඊට පස්සේ අපි ඔන්න විදිහට අන්නාසි ටික එකතු කරගන්නවා. මේ බබාලා හම්බෙන්න ඉන්න අම්මලාට එහෙම බලලා දෙන්න එහෙම නැහැ අන්නාසි කැට එහෙම දාලා. හරිද? ඔන්න විදිහට ටිකක් වෙලා මික්ස් කරාම ඔන්න ඔය විදිහට එනවා ගයිස්. හරිද? ඔක පට්ටම මට කියන්න දෙන්නේ නැහැ. ඔක මාරම රහයි. අර කඩවලින් අපි ගන්න රස තියෙන්නේ. අන්නේ රසටම එනවා. වෙරළු එක එක විදිහට හදන්න පුළුවන් ළමයි. හරිද? ඔය මං හදන එක විදිහක්. ඕක හදලා බලන්නකෝ අම්මට ඉතින් පිස්සු වැටෙනවා. හරිද? අත්ත කැපේ ළමයි පාරට අත්ත බර වෙලා හින්දා වෙරළු එහෙම කණ්ඩාස බබාලා හම්බෙන්න ඉන්න අම්මලා ඉන්න නම් මට මැසේජ් එකක් දාන්න. මොකද පෙලක් අය ඉන්නවා සල්ලි වලට වෙරළු දෙක තුන අරන් කන. ඉතින් එහෙම අය මට මැසේජ් එකක් දාන්න මං පුළුවන් විදිහට ඔයාලට එවන්නම්. ඉතින් අනිත් අය මේක හදලා බලලා කාහල්ලා. හොඳේ? මයි යනවා.